මෝර්නිං ළමයි. ඔන්න අවුරුද්දක් ඉවරලා තවත් අවුරුද්දක් පටන් ගන්න තමයි යන්නේ. දැන් ඉතින් අවුරුද්ද පටන් ගන්න කලින් මම ලෑස්ති වෙන්නේ මගේ මේ තියෙන ගියවට පොඩක් සුද්ධ කරගත්තොත් හොඳයි කියලා. අපිට ලංකාවේ වගේ ගෙවල් වල ඉන්නවා වගේ තින්ත ගාලා ලස්සන ලොකුවට ගෙවල් ලස්සන කරන්න බෑ. අපිට ලැබිලා තියෙන ගෙදර අපිට පුළුවන් විදියට හස්පස් කරගන්න විතරයි පුළුවන්. ඉතින් මම අද මගේ ගෙදර අස්පස් කරගන්න තමයි යන්නේ. මේ ටිකේ ලොකුවට අස්පස් කරන්න බැරි වුණා වැස්සත් ආවා මං අසනීපත් වුණා. ඉතින් මම මගේ වැඩේ දැන් පටන් ගන්න යන්නේ. එතකොටම මුලින්ම මේ බබාට කන්න දීලා හිටියා. මොකද මේගොල්ලන්ට මුලින්ම මම මොන වැඩේ කර කර ඉඳන් මම කකා හිටියත් ඇවිල්ලා ඒගොල්ලන්ට කෑම දෙනවා. ඒගොල්ලන්ට බඩගිනි වෙලාවට. සෑවත් චුට්ටක් කොටතල් කරලා මම මගේ සපත්තු ටික හොදලා පැත්තකින් තියලා මගේ සාලේ අස් කරන්න ගත්තා. මොකද මම මගේ වැඩි හරියක්ම කාලේ ගත කරන්නේ සාලේ සහ කුස්සිය මට ඒ ටික ක්ලීන් වල තිබුණාම හිතට හරියම සතුටුයි. ඊට පස්සේ මගේ කුස්සිය පැත්තට යනකොටම සුද්ධ කරන්න අපේ ඈෂෝ ආවා. ඊපස්සේ ඈෂෝට කන්න දුන්නා. ඈෂෝටත් කන්න දීලා මම කෙලින්ම ගියේ කුස්සිය අස් කරලා ඉවර වෙලා එළියට ගියා. එළිය ටික සුද්ධ කරගන්න. මොකද අපි මේ හරිය තමයි අපේ පූස් බබාලට කන්න දෙන්නේ. ඒගොල්ලෝ කනවා රණ්ඩු කරනවා පොඩක් ඒ හරියත් නිතරම හැදි වෙනවා. මං ඉඳලා ඒ හරියත් මුලින්ම හොඳටම ක්ලීන් කරගත්තා. ඩිටෝල් ටිකක් එහෙම දාලා හොඳට හොදගත්තා. පූස් බබාලා මේ හරියම තමයි ඉතින් ගැවසෙන. ඊට පස්සේ මගේ වැඩට කිවර කරගෙන මම ගේ ඇතුළට යනකොටම මෙයාලත් එක්ක කාලේ ගත කරනකොට දවස යනවා තේරෙන්නේ නැහැ. 25ත් ඉවර වුණා. ගොඩාක් දේවල් ජීවිතේ වෙනස් වුණා. වෙනත් රටකට ආවා. ඉතින් 26 ලබන අවුරුද්ද හැමෝටම ලස්සන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න පරිස්සමට හැමෝම ඉන්න.